අපි විශ්වාස කරන මේ රටේ සුවහසක් දුක් විඳින දැඩි දරිද්‍රතාවෙන් පෙළෙන 70%ක් ඉක්මවා ගියපු ඒ ශ්‍රී ලාංකික ජනතාව කොහොම හරි හොඳ ජීවිතයක් ගත කරන්නට පුළුවන් ඇති පරිසරයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය වූ අපේ මව්බිම කොහොමද එතනට ගේන්නේ කියන එක කතා කරන්න. ඒ සඳහා අපි දිගින් දිගටම යෝජනා කරා මේ විද්‍යාත්මක හා තාර්කික වැඩපිළිවෙල ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන සංකල්පය. මෙය යමෙකුට සංකීර්ණ ලෙස දැනෙන්නට පුළුවන්. ඒ යම් සංකීර්ණත්වයක් ඇති බව රහසක් නොවේ. හැබැයි මේ ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය තුලින් තමයි ලොව දියුණු වුණු සියලුම රටවල් ආර්ථිකමය වශයෙන් දියුණු වෙලා තියෙන්නේ. වෙන කිසිම රටක් නැහැ උදාහරණයක් ගෙනල්ලා කියන්නට වෙන ක්‍රමයක් තිබුණායි කියලා. ඉතින් අපි කෙසේ කවුරු කොහොම සටහන් කරත් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ යම් සාධනීය දේශපාලනයක් තිබුණත් අපිට බැරි වෙලා තියෙනවා ආපසු හැරලා බලනකොට අපේ රට අපේ මේ ආදරණීය මව්බිම කලාපීය අපේ තරගකරුවන් හා බැලූ විටද ඔවුන් හා සමාන්තරව ගමන් කරන්නට පුළුවන් ආර්ථිකයක් ගොඩනගා ගන්නට. ඒ නිසාම අද අපි වේගයෙන් තව තවත් දුප්පත් වෙමින් පවතිනවා. අපි නොදන්නා විදිහට දිනපතා අපව දුප්පත් වෙනවා. අපිට ඒක තේරෙන්නේ නැත්තේ ඒක අපිට දැනෙන්නේ නැති විදිහටයි අපි දුප්පත් වෙන්නේ. විශේෂයෙන් ඔබ හිතනවා රාජ්‍යයක් ඇවිල්ලා පඩි වැඩි කරනවා කිව්වම වැඩි කරන්නේ නැහැ. වැඩි කරනවා කිව්වම අතට පඩි කීයක් හරි වැඩි වුණාම ඔබට පඩි වැඩි වුණා කියලා ඔබ හිතනවා. සමෘද්ධිය අස්වැසුම රුපියල් 2500කින් වැඩි කරාම ඔබ හිතනවා අතට වැඩියෙන් ලැබුණා කියලා. ඔබ නැවතත් කොයිම මොහොතකවත් ගණිතයෙන් හදලා බලන්නේ නැහැ. මොකද්ද බඩු බිලට වෙලා තියෙන්නේ කියලා. මොකද ඔබ අතට වැඩි පඩියක් ලැබෙනවායි කියලා වැඩි දීමනාවක් ලැබෙනවායි කියලා ඔබ හිතන් ඉන්නවා. ඒක තමයි ලොකුම මිත්‍යාව. එහෙම වැඩි කරෙත් නැහැ. වැඩි කරේ ස්වච්ඡමයි. ඒකත් රාජ්‍ය සේවකයින්ගෙන් ගත්තොත් ඒක ගණිත විද්‍යාවක්. සමෘද්ධි අස්වැසුම එහෙම නැත්නම් ඇස්වැසුම තුලින් කරෙත් ඒකමයි. හැබැයි ඒ වැඩි වුණු ස්වච්ඡමත් ගත්තොත් හොඳට බලන්න. ඔබගේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවලට කතරම් ගාස්තුවක් බදු වශයෙන් අය කරලා තියෙනවද වක්‍ර බදු ලෙස. ඒ නිසා ඔබගේ අතට ඇවිල්ලා තියෙන සල්ලි වල ඇත්ත වටිනාකම ඔබ නොදැනුවත්ව අඩු වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔබ නොදැනුවත්වම ඔබගේ ජීවන මට්ටම පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. අද මධ්‍යම පාන්තික ජීවිත ගත්තොත් ඒ මධ්‍යම පාන්තික ජීවිතවල උන් කපාගෙන යනවා. ඔවුන්ගේ වියදම් අත්‍යවශ්‍ය නොවේයි සිතමින් මිනිසුන්ට පේන්නේ නැති සමාජයට පේන්නේ නැති වියදම් යටින් කපාගෙන යනවා. ඇයි? Tamanට තවදුරටත් දරා ගන්නට බැරි නිසා. හැබැයි මේක ගිහලා ඉවර වෙන තැනක් නෑ. ඒ නිසා තමයි අපේ දිස්ත්‍රික් නායකතුමා ව්‍යවසායකෙක් ඔහු ඇත්තාචාර උපාධියකුත් තියෙනවා. මේ ඇත්තාචාර්යවරයෙක් කොහොමවත් ඔහු කිව්වේ මේ මහා බරපතල ණය අර්බුදයක අපි හිර වෙලා මේ රටේ අපි උපයන ජාතික ධනයෙන් දැන් 60%කට වැඩි ප්‍රමාණයක් අපිට පැත්තකට කරන්න වෙලා තියෙනවා මේ ණය ගෙවා ගන්න. ණය පොලි ගෙවා ගන්න. දැන් 2028 වෙනකොට අපිට අවශ්‍ය වෙනවා ඩොලර් බිලියන 150කට ආසන්න ප්‍රමාණයක්. හැබැයි අපි 1/7ක ධනයක් අලුතෙන් නිර්මාණය කරන්නේ නැහැ. වගකීමෙන් කියන්නේ මේ රජය ඇවිල්ලා දැන් මාස 7ක් 8ක් ගත වෙලා තියෙනවා. ඔබ නිම්බොහතකට හිතන්න. අපි මේ රටේ අලුතෙන් ධනයක් නිර්මාණය කරේ කොතනද කියලා. මොන ආයෝජනෙන්ද? මේ පසුගිය අයවැය සටහන් කරලා තියෙන ප්‍රාග්ධන වියදම්, කැපිටල් එක්ස්පෙන්ඩිචර් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන ප්‍රාග්ධන වියදම් වලින් 10%ක්වත් තාම වැය කරලා නැහැ මේ ආණ්ඩුව. මොනතරම් අර්බුදයකටද මේ රට යන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධනය සඳහා යොදා නැත්නම් කොහොමද ඒකට ආදායමක් ලැබෙන්නේ? ඒක තමයි යථාර්ථය. හැබැයි මේක මාලිමාවේ රට නෙමෙයි. මේක පදක්කමේ රටක් නෙමෙයි. මේක අපි ඔක්කොගේම රට. මේ රටේ බලය ලබා ගන්නට පදක්කම හැටියට අපි මහන්සි වෙනවා. ඒ මොකද අපිට වැඩ පිළිවෙලක් තියෙන නිසා. අපි ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයක ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ බලය ලබා ගන්නට උත්සාහ කරනවා. ඒක තමයි අපේ අරමුණ. හැබැයි මේ බලය ලබා ගන්න අවස්ථාවේදී මේ රට තියෙන්නට ඕන. මේ රට ඉතුරු වෙලා තියෙන්නට ඕන. මේ විදිහට ගියොත් ඔබට මම අවංකව කියන්නේ මේ රට ඉතිරි වෙන්න විදිහක් නැහැ. දැන් මේ රටේ මිනිස්සු සමහරට ඔබත් විටක හිතන්නට ඇති දූෂිත දේශපාලනය අවසන් කිරීමෙන් අපේ මේ රට ඉස්සරහට ගෙනියන්නට පුළුවන් කියලා. ඒක අත්‍යවශ්‍ය සාධකයක්. දූෂිත දේශපාලනය අවසන් කළ යුතුමයි. අපි කියන්නේ දේශපාලනයට දූෂණය සම්බන්ධ වෙලා නම් එතන රටක් ඉස්සරහට යන්නට බෑ. හැබැයි ඒ දේශපාලනයෙන් දූෂිතත්වය ගලවා ගන්නවට දේශපාලනයෙන් දූෂිතත්වය ගලවා ගන්නවට අමතරව වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒකෙන් අදහස් වෙන්නේ මේ ආණ්ඩුව දූෂිත නෑ කියලා. මේ ආණ්ඩුව දූෂිතයි. මේ ආණ්ඩුව ඊටම දූෂිතයි. මේ ආණ්ඩුව පරණ ආණ්ඩු කරපු දූෂිත වැඩේ වෙන විදිහකට කරනවා. ඒත් අපි මොහොතකට හිතමු මේ දූෂිතින් සිරගත කිරීම. දූෂිතින් සිරගත කරන්නට ඕන.
එහෙම නැත්නම් මේක නවත්තන්න විදියක් නැහැ. ඒක ඇත්ත. නමුත් ඒකත් දූෂිතාර්ථයෙන් කරනවා නම්, බොරුවට කරනවා නම්, ව්‍යාජව කරනවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ රට බොරුවෙන්ම ගෙනියන්න හදනවා නම් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බලන්න මාලිමා ආණ්ඩුව එනකොට කිව්වා මේ රට දූෂණයෙන් පිරීලා, දේශපාලනඥයෝ දූෂණයෙන් පිරීලා, දේශපාලනයේ දූෂිත වෙලා. එහෙනම් ඒක අවසන් කළ යුතුයි. ඒ නිසා තමයි අපි යෝජනා කළේ සරල මැතිවරණ ක්‍රමයක් තුල දූෂිත දේශපාලනඥයින්ට දූෂිත විදියට එහෙට පනින්න බැරි වෙන්න, මෙහෙට පනින්න බැරි වෙන්න මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කියලා. කරලා මැතිවරණ තියන්න කියලා. කරවද? නැහැ. දැන් මොකද්ද කරේ? ඔබ ඉතිහාසය අහලා තියෙනවද? ඔය දූෂිතයයි කියන ඉතිහාසෙවත් අහලා තියෙනවද? මේ වගේ නාටකමක් නටනවා මේ පළාත් පාලන ආයතන හදන්නේ. දැන් පරම පවිත්‍ර පූජිත මාලිමාව ඩීල් දාලා නැත්තේ මොන පක්ෂෙත් එක්කද? එකක් අතිතුරු වෙලා නැහැ. අලියත් එක්ක දාලා තියෙනවා, පොහට්ටුවත් එක්ක දාලා තියෙනවා, කුකුලත් එක්ක දාලා තියෙනවා, කිකිලිත් එක්ක දාලා තියෙනවා. ලංකාව පුරා දූෂණයෙන් පිරි ඉදිරි ගිහිල්ලා අපි දන්නවා අපේ മന്ത്രിවරුන්ට පෞද්ගලිකව මුදල් දෙන්න, වරප්‍රසාද දෙන්න, වරදාන දෙන්න කතා කරපු හැටි. දැන් මේකම උදාහරණයක් විදිහට ගන්න. මේ රට දූෂණයෙන් බේරා ගන්නට උනන්දුවක් තියෙන, අපමල් රේණුවක උනන්දුවක් තියෙන ආණ්ඩුවක් මෙහෙම හැසිරෙයිද? අර අහිංසක කොමසාරිස්වරු අන්ත අසරණ තත්ත්වයටපත් වුණා. මේ රහස් ඡන්දය තියන්න තව රහස් ඡන්දයක් තියන්න කියලා පෙට්ටියක් කරන්න. රහස් ඡන්දෙද ඕන කියලා රහස් ඡන්දයක් තියෙනවා. දැන් බලන්න මොකටද මේ රහස් ඡන්දය ඉල්ලන්නේ කියලා නිකන් හිතන්නේ මේ රටේ ඉන්නේ ගොන්නුද? මේ රහස් ඡන්දය ඉල්ලන්නේ රහසෙන් ගාන කතා කරගත්ත කාට ඡන්ද දෙන්නනේ. ඒකනේ රහස් ඡන්දය ඉල්ලන්නේ. ඉතින් මේක හරියද? මේක මෙහෙම යන්න පුළුවන්ද? මම එක උදාහරණයක් විතරයි ගත්තේ. ඔවුන්ගේම දේශපාලන ප්‍රකාශනය හෝ ආඛ්‍යානයට වංකයි, දූෂිතයි. ඔවුන්ම කියන ඒ දූෂිත දේශපාලනය අවසන් කිරීමට ඔවුන්ට කිසිම උවමනාවක් නැහැ. ඔවුන්ට ඒක පවත්වාගෙන යන්නට ඕන. ඊට වැඩිය දරුණු විදිහට පවත්වාගෙන යන්නට ඕන. ඒ අර පට්ටපල් හොරු පාරට බහැලා පාරේ බෝඩ් අල්ලගෙන ඉන්නේ. අපි හදන්නේ ව්‍යවසායගත රාජ්‍යයක්. අපිට බෑ වෙලාව නාස්ති කරන්න. අපිට ඕන ජනතාව ධනාත්මක චින්තනයට ගෙනල්ලා ඔබට ඇවිල්ලා කතා කරන්න, තමන්ගේ ආත්ම ශක්තිය ගැන විශ්වාසය තියන්න, තමන් ගැන විශ්වාසය තියන්න, මේ පුණ්‍ය භූමිය ගැන විශ්වාසය තියන්න. මේ රටේ අපි ඉපදුනා නම් අපිට පුළුවන් වෙන්නට ඕන මේ රට ගොඩ ගන්න කියන ඒ විශ්වාසය ඇති කරන්න. හැබැයි කියන්නම වෙනවා. ඉඳලා හිටලා කන්ටේනර් 323 ගියා. ඒක ගියානේ. දැන් මේක ඉතිහාසෙවත් අහලා තියෙනවද? ඉතිහාසෙවත් අහලා නැහැ. රතු ලේබලය ගැහුවට පස්සේ කන්ටේනරයක් එළියට දාන්න කවුරු හරි හිතුවනම්, මොනම හේතුවක් හරි නිසා හිතුවනම් ඒගොල්ලෝ ඉන්නට ඕනත් ඒ හිතපු කෙනා ඉන්නට ඕන. අපි නීතිඥතුමා දන්නවා අපරාධයක තියෙන්නේ චේතනාව එක, ක්‍රියාව දෙක. දැන් මේ දෙකම සම්පූර්ණ වෙලා තියෙනවා. ලංකාවේ අපරාධ නීතිය අනුව ලඝු කෙටි නඩුවක් අහලා අතුලට දාන්න පුළුවන්. අතුලට දැමීම අපේ අපේක්ෂාව නොවුනත් බොහෝ දෙනා අතුලට යන මෙවැනි උදාහරණ ගොඩාක් තියෙනවා. ඉතින් මම මේ ඔක්කොම කියන්නේ අකමැති වුණත් මේ සම්ප්‍රදායික දේශපාලන කතා ඔබ ඉදිරියේ කියන්නට මේවා නොකිය බැරි. මේගොල්ල හිතාගෙන ඉන්නවා අපිත් ගොන්නු, මේ රටේ ඉන්නේ ඔක්කොම ගොන්නු, අපිට නිකන් සමාජ මාධ්‍යයෙන් පොඩ්ඩක් තට්ටුවක් දැම්මම අපි කටවහ ගන්නවා. එතකොට තවත් අය කියනවා ඩීල් එකක් දැම්මා කියලා. මේ යාචක ආණ්ඩුවත් එක්ක නම් ඩීල් දාන්නේ නැහැ. මම හැමතැනම කියලා තියෙනවා. මම පාර්ලිමේන්තුවේ කිව්වා මේ යාචක චින්තනයක් තියෙන මේ මාලිමාවේ උන් එක්ක නම් මගේ ජීවිතේට මොනම ඩීල් එකක්වත් දාන්න කිසිම සූදානමක් නැහැ. ඒව කවුරු හරි හිතාගෙන ඉන්නවනම් ඒ ඇවිල්ලා පොට්ටු කෙනෙක් වෙන්න. වෙන කවුරුත් හිතන්න විදියක් නැහැ. මේ එසේ කියමින් සාරාංශයක් හැටියට අපි විසඳුමක් හැටියට සර්වජන බලය, සර්වජන සභා පිහිටවල මේ දේශපාලන අර කෙටි දේශපාලන අරමුණකින් තොරව ඔබ සමග එකතු වෙලා ඔබගේ මනස වෙනස් කළා ඔබට ඔබගේ අතට කීයක් හරි වැඩියෙන් එන ක්‍රමවේදයක් හදන්නට උත්සුක වෙනවා. ඒ සඳහා අපිට පුළුවන් විදියට අපේ නිර්මාණශීලීත්වයද, අපේ උපදේශ අවවාද, අපේ ප්‍රාග්ධනය, අපේ ආදරය හසනහස ඔබ සමග බෙදා ගන්නවා. අපි එකතු වෙලා ගමින් ගමට ගිහිල්ලා මේ යපොම් මානසිකත්වයක් ඇති කරපු අපේ ශ්‍රී ලාංකික ආදරණීය ජනතාව එයින් ගලවාගෙන ඔවුන්ට තම ශක්ති ප්‍රමාණයෙන් ගොඩ එන්නට පුළුවන් මේ සම්ප්‍රදායික දේශපාලනඥයා පස්සේ යන්නේ නැති පරිසරයක් නිර්මාණය කරලා ඇත්තටම Tamanට ස්වශක්තියෙන් නැගී සිටින්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළා. උදාහරණයක් ලබා දෙනවා මේ ලංකාවේ මිනිස්සුන්ට මෙන්න මෙහෙමයි රට ගොඩ ගන්න එක. මෙන්න මෙහෙමයි අපේ රට ගොඩ ගන්න අපි එකතු වෙලා කියන. ඒ සඳහා අපිට විශාල කැපකිරීමක් තියෙනවා. ඔය ගොඩක් දේශපාලන පක්ෂවල නැති කැපකිරීමක් අපිට තියෙනවා. අපි ඒ සඳහා අපේ සියලු ශක්තිය යොදවනවා ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා. ඉතින් අද මෙහි පැමිණි ඔබ සියලු දෙනාට මේ සර්වජන සභා පිටුවීමේ ඒ මූලික අධීර සම්පූර්ණ කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරා අපි යන ගමනේ අද මේ දෙවනි දවසේ ආයිමත් වෙනවා මේ කරමින් යන මේ වැඩේට සම්බන්ධ වීමට මෙහි පැමිණි ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුති බලාපොරොත්තු වෙනවා. අපේ මේ සෙනෙහසේ චාරිකාව අන්‍යෝන්‍ය අවබෝධයෙන් ආදරයෙන් සෙනෙහසෙන් ඉස්සරහට
යන්නට පුළුවන් වෙයි කියලා ඒ තුල අපි අතර ගොඩනැගෙන ඒ විශ්වාසය තුල අනාගත ශ්‍රී ලංකාවේ ඒ අපි ප්‍රාර්ථනා කරන වෙනස නිර්මාණය කර ගන්නට අපි සිල් දෙනාට හැකියාව ලැබේ.